හායි මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඕගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම ගොඩක් බිසි දවසකදී ඉක්මනට කැම වේලක් හදාගන්න ඕන වුණාම හදන කැම එකක් ගැන. ඉතින් ඕගොල්ලොත් ගොඩක් වෙලාවට වීකෙන්ඩ්ස් වලදී හැම ගෙදර වැඩත් එක්ක බිසි වෙනවනේ. ඒ වගේ වෙලාවකට අපිට මේ වගේ ඩිෂ් එකක් හදාගෙන මේකට ප්ලේන් රයිස් එකක් හදාගත්තාම හොඳටම ඇති. ඇත්තටම රස වගේම හොඳට ගුණදායකයි හැම පෝෂ්‍ය පදාර්ථයක්ම තියෙනවා. මම මේකට එළවලු වර්ග කීපයක්ම ගත්තා. මීට අමතරව ඕගලන්ට ගෙදර තියෙන තමන්ට ඒ වෙලාවට තියෙන එළවලු වර්ග ගන්න පුළුවන්. ඉතින් මම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට බීලුණු ගෙඩියක් කපලා ගත්තා. මම සුදු ලුණු බික් 2-3ක් ගත්තා. අවුමිරිස් කරපිංචා කැරට්, එතකොට තක්කාලි, ගෝවා, අර්තපල්, එතකොට නිමිති කොළ කීපයක්, පරිප්පු ටිකක් ඒත් එක්කම මාළු. මේ ටිකෙන් තමයි මම මේ ඩිෂ් එක හැදුවේ. ඉතින් ඉස්සෙල්ලාම කරන්නේ තෙල් එකට දානවා බීලුණු ටික, අවුමිරිස්, සුදු ලුණු ඒ ටික දාලා පරිප්පු ටික දාලා මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ ඒකට අපි දාන මම මේක ඇත්තටම ගොඩක් සැරට නෙමෙයි හැදුවේ. සාමාන්‍ය ගානට. සැර අඩු වෙනුත් නැතුව ගොඩක් සැරටත් නැතුව මැද ගානකට තමයි හැදුවේ. මම මේකට ලුණු එකතු කළා. ඊට පස්සේ 3-5 කුඩු එකතු කළා. ඊට පස්සේ මම කහ කුඩු ටිකක් උළුහාලට ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරනවා. තෙලෙන් හොඳට මේක ටිකක් වෙලා තැම්බෙන්න ඕනේ. අලද තියෙන නිසා අපි අර්තපල් එකතු කරපු නිසා ටිකක් වෙලා යනවා මේක තැම්බෙන්න. ඊපස්සේ මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරලා මාළු කෑලි එකතු කරාම අපි බොහොම පරිස්සමට ඕනේ. හැඳ ගන්න මාළු කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න. කෙලවල්ල මාළු තමයි මම මෙතනදි ගත්තේ. ඒ ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. මෙතනදී මාළු වෙනුවට ඕගලන්ට සොසේජස් එහෙම නැත්නම් මාස් වර්ගයක් ඉස්සෝ ඒ වගේ දෙයක් උනත් එකතු කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම වෙජිටේරියන් නම් මේ මාස් මාළු මුකුත් එකතු කරගන්න නැතුව හදන්නත් පුළුවන්. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මේ ටික එකතු කරලා ඔක්කොම කලවම් කරලා ඊට පස්සේ අපි මම මෙතෙන්දී එකතු කරේ දියකිරි කෝප්පයක්. අපිට වතුර ටිකක් එකතු කරලත් පුළුවන්. ඇත්තටම මම දියකිරි ටිකක් තමයි දැම්මේ තිබිලා. මම වතුර ටිකකුත් එකතු කළා ඊට පස්සේ. මේක හොඳට තැම්බෙන්න ඕන නිසා. මොකද අල තැම්බෙන්න ඕන නිසා. ඒකලා අපිට ඊට පස්සේ හොඳට මේ ආපහු මික්ස් කරලා වහලා තියන්න ඕනේ තැම්බෙන්න. මට සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා යාළුවනේ වෑංජනයක් ලිප් උඩ තිබ්බ වෙලාවෙ ඉඳන් හැඳි ගන්න ඕනේ. සැරින් සැරේට මම වහලා තිබ්බහම කුක් වෙන්න සැරින් සැරේට ඇරලා හැඳි ගන්නවා. ඉතින් ඔන්න කොහොම හරි විනාඩි 10කට විතර පස්සේ ඔක්කොම එළවලු ටික තැම්බිලා දැන් නිමිති ටිකත් එකතු කළා. නිමිති ටිකත් එකතු කරලා ඊට පස්සේ මිටි කිරි ටික දාලා හොඳට කලවම් කරලා කිරි ටික රත් වෙනකොට ලිප ඔෆ් කරගන්නවා. මේක හදන්න කලින් මම රයිස් කුකර් එකේ බත් එකක් ගහලා තිබුණා. දැන් බත් එක ඉතිලා. එතකොට අපේ මේ කරි එකත් හරි. දැන් ඔන්න අපේ ලන්ච් එක රෙඩි. එහෙනම් ඉතින් යාළුවනේ ආයි දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.